මේ දවස්වල ඇත්තටම වැඩි අවධානයක් දීලා තියෙනවා ලංකාවේ සයිබර් ඇටැක් වලට. එහෙම නැත්නම් අපි කිව්වොත් AI ප්‍රශ්නවලට විශේෂයෙන්ම හැකින් කියන වචනේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලංකාවේ මේ දවස්වල. ඔබතුමා ඒ සම්බන්ධයෙන් ඇත්තටම තොරතුරු තාක්ෂණ පිළිබඳ විශේෂඥයෙක් විදියට ඔබතුමා දකින්නේ කොහොමද ලංකාවේ මේ සම්බන්ධ තියෙන අවබෝධය ගැන? පොදුවේ මම ගත් කල ඒ පිළිබඳ දකින්නේ මම ඇත්තටම අඩු ප්‍රවණතාවයක් තමයි මිනිසුන්ගේ තියෙන්නේ. මොකද ඒ පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයට දැනුවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ පුද්ගලික අංශයෙන් හෝ රාජ්‍ය අංශයෙන්. ෆෝන් එකක් අරන් ස්ටාර්ට් කරලා ඇප් එකක් දාගන්නවා කියන එකම නෙමෙයි අපි කියන්නේ ඩිජිටල් ලිටරසි කියලා. මිනිස්සු හිතනවනේ එහෙම. මට ස්මාර්ට් ෆෝන් එකකින් දැම්මම වැඩ කියලා මිනිස්සු නිකන් එහෙම හිතනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අතේ මොකද්ද තියෙන්නේ කියලා. අපි කතා කරොත් ඇත්තටම මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ලංකාවේ අපි සෙක්ටර්ස් විදිහට ගත්තොත් එහෙම වැඩියෙන්ම අවධානය යොමු කරපු සෙක්ටර්ස් තියනවද? වැඩියෙන් අවධානය යොමු කරලා නැහැ. යොමු කරන්න වෙලා තියෙනවා. බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් අපි කියන BFSI කියලා. සල්ලිනේ. ඔයාගේ සල්ලි මල් ළඟ තියෙනවා නම් මම ලයබල් ඔයාට දෙයක් කරලා දෙන්න. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් හෙල්ත් සෙක්ටර් එක මම ප්‍රසිද්ධිය කතා කරන්නම්. හෙල්ත් සෙක්ටර් එකට ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන වුණොත් එහෙම ඒගොල්ලෝ රටෙත් නැති නාඩගම් බොරුවට නටලා සුද්දෝ ටික කඩේ යවලා සර්ටිෆිකේට් එක ගන්නවා. දැන් ආපු ප්‍රශ්නේ BFSI සෙක්ටර් එකයි මේ දේවල් කරන්නේ. සෙන්ට්‍රල් බැංක් ගවනි. සෙන්ට්‍රල් බැංක් එක කාටද ලයබල්? මේ රට ණය ගොඩක් නේ. IMF එකට ලයබල් නේ. ඒතර IMF එකට ලයබල් කියන්නේ මොකද්ද? ඔඩිට් රිපෝට්ස් දෙන්න ඕනනේ. ඔඩිට් රිපෝට් වලට වංගු ගහන්න බැරි නිසා සිස්ටම් දාලා තියෙනවා. ඒ සිස්ටම් හැක් වුණා කියලා මිනිස්සු මැරෙනවා. එතනට ආපු නිසා මං අහන්නේ. ඇත්තටම එහෙම හැක් කරන්න හැකියාවක් තියෙනද ඔය කියන විදියට? පුළුවන්. දැන් අපි කතා කරේ සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නැහැ කියන එක. හැබැයි ලංකාවේ වගකිව යුතු ආයතන මේ වගේ මේ විදිහට හැසිරෙන්න හැකියාවක් තියනවාද ඇත්තටම? මෙහෙමයි. අපි කාටවත් දොස් කියන්න බෑ. අපි කතා කරොත් හැකින් සිනාරියෝ එකේදී මේ හැක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ෂෝක් කතාව මට මතක් වුණා තාත්තා කිව්වේ. මිනිහෙක් හાર્ඩ්වෙයාර් එකක වැඩ කරන සිකියුරිටි කෙනෙක් ඉන්නවලු. හાર્ඩ්වෙයාර් එකකින් බඩු එළියට අරන් යනවලු හවසට ඒ ස්ටෝ කීපලු. එතකොට යනකොට මේ සිකියුරිටි ගාඩ් බල්ලා යන්න කියනවලු. මිනිහා හැමදාම හවසට යනකොට දැන් එකතු වෙන කුණු ටිකක් තියෙනවනේ. ওই කුණු ටික අරගෙනලු යන්නේ. හරි. කුණු ටික අරගෙන යනකොට ඉතින් සිකියුරිටි ගාඩ් බලනවා මේ මිනිහා කුණු ටිකනේ මේ අරන් යන්නේ. ගෙදරත්නේ යන්නේ. තාම මොනවාද ඉතින්? යනවා කියලා හොඳයි. ටික දවසක් ගියාම මිනිහා ෆයර් කරා. මිනිහා මොනවද අරන් තියෙන්නේ? වීල් බැරල්. hina යනවා තමයි. හැබැයි අඬන්න ඕන. හැකින් කියන්නේ ඔන්න ඕකට. ඔයා දන්නේ නැහැ කියන එක උත්තරයක් නෙමෙයි. ATM එකට ගිහිල්ලා මේ මගේ පින් එක දන්නේ නැහැ මම මේ සෝරි ගන්න දන්නේ නැහැ අරන් දෙන්න කියලා අරන් දෙන්න කාටද කියලා කවුද දන්නේ අන්තිලා ඔය. ඊපස්සේ මොකෙක් ඉන්නවද කියලා කවුද දන්නේ? ඒකේ තියෙන බලානකම් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ. මොකද මටත් අත්දැකීමක් තියෙනවා. අත්දැකීම් කීපයක් තියෙනවා අතරම. ඒ කියන්නේ ATM එකට ගියාම මේ මම ලව්වා ඇත්තට සල්ලි ගත්ත අවස්ථා ගොඩක් තියෙනවා. නමුත් අපි ඔය කියන හැකින් සිස්ටම් එකේ නැහැ. නමුත් මම කියන්නේ ඒක ඒ මිනිස්සු ඒකේ තියෙන මේ අවදානම දන්නේ නැහැ. ඔයා ගිහිල්ලා කාඩ් එක දුන්නම පිටිපස්සේ ඉන්න මිනිහයාට දෙන්නේ මොකද්ද ඔයා? සාමාන්‍ය හොඳ මිනිහෙක් නම් ඒක කරන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මොකද්ද? අපි කාටද දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට නම්බර ටික තියෙනවා. පිටිපස්සේ ටට්ටක් ගාලා ෆොටෝ එකක් ගන්න විතරයි තියෙන්නේ. ඔයා ගිහිල්ලා කියනවා අනේ මට පිටිපස්සේ ඉඳලා පුතේ කාඩ් එකෙන් අරන් දුන්න සල්ලි කියලා කියනවා. හැබැයි මොකද වෙන්නේ? හැම මාසෙම වගේ account එකෙන් හරි දවස ගාන හරි රුපියල් 50 ගානේ මං ගන්නවා. දැන් බල එහෙම ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එහෙම ගන්න පුළුවන්. ඔව් ගන්න පුළුවන්. ඔබතුමා දකින විදිහට ලංකාවේ ඩිජිටල් සිස්ටම් එකේ තියෙන දුර්වලකම් මොනවද මේ වගේ දේවල් අපිට වාර්තා වෙන්න? මෙහෙමයි ඉතින් හිතන සන්න මට උත්තර දෙන්න බෑ. ඇත්ත කතාව මේකයි. ඩිජිටල් සිස්ටම් කියලා දෙයක් තියෙනවද කියලා තේරුම් අරගෙන තියෙනවද කියලාත් මට තේරෙන්නේ නැහැ. අපේ රටේ හැමදාම ඩිජිටල් කියලා පෙන්වුවේ ඇප් එකන්නේ. අපි ඩිජිටල් වුණා.
ඇප් එක. ඩිජිටල් වුණා ඇප් එක. මිනිස්සුන් හිතේ මේ ඇප් එකයි මේක ඔන්ලයින් දාගන්න එකයි ඔන්ලයින් මොන හරි ප්‍රශ්නයක් රිසෝල්ව් කරන එකයි ලෝන් එකක් දෙන එකයි. ඇප් එකෙන් අපිට කියනකොට ඩිජිටල් කියන්නේ මොකක්ද එතකොට? ඇප් එකක් නෙමෙයි නේද? පරිගණක පද්ධති මෙහෙයුම් පද්ධතියක් සමස්ත පද්ධතියක්. කට අපි කියනවා එක කනෙක්ටඩ් කට්ටිය කියනකොට කනෙක්ටඩ් ඩිවයිසස් කියලා. ඒකෙන් තමයි වර්ල්ඩ් වයිඩ් වෙබ් එක සයිබර් ඔය ඔක්කොම ටිකට අපි ඔය හදපු වචන. දැන් ගම්පහට ගම්පහ කියනවා වගේ. හරි අනුරාධපුරයට අනුරාධපුරය කියනවා වගේ. ඒ වගේ ඒ හැදිච්ච වචන. ඒවා අපි සිංහලයට පරිවර්තනය කර කර ඉන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට මේ කවුන්ටර් ඇටැක් කරන්නේ මේ හොඳේ. දැන් මම තව උදාහරණයක් කියන්නම්. අපේ තියෙනනේ හෝස්ටඩ් ඉන්ටර්නෙට් සර්විසස් කියලා. දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන වචනයක්. මොකද සයිබර් ඇටැක් එක්ක එන ප්‍රශ්නයක් තමයි ඩේටා සෙන්ටර්ස් වලට තමයි ගොඩක් වෙලාට ඇටැක් කරන්නේ. මොකද අපේ ඩේටා තියෙන ඩේටා සෙන්ටර්ස් වල. මොකද අපි ටොපික් එකේ පොඩ්ඩක් මං හිතුවා අර පොඩ්ඩක් රේස් කරලා වෙන පැත්තකට මේ වල එන්ටර්ප්‍රයිස් පැත්තට. මොකද එන්ටර්ප්‍රයිස් පැත්ත ගැන දැන් එන්ටර්ප්‍රයිස් පැත්ත තමයි ගොඩ වෙලාවට තව ඇටැක් සෙට් එකක් ඉන්නේ. ඔයා ගිහිල්ලා ඔයාගේ ලොග් වෙන ඔයා ගිහිල්ලා හැම එකාගේම ෆෝන් වල කාගේ හරි ෆෝන් වල ටක් ගාලා එක්ක Wi-Fi කාගේ හරි ෆ්‍රී තියෙන නෙට්වර්ක් එකක. මට ඒ පොඩි බාධා කිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ Wi-Fi ෆ්‍රී දෙන තැන් වල හැකින් වෙන්න පුළුවන්. පැහැදිලිවම. මම මුලිනුත් කිව්වා. නෑ මම ඒක අහන්නේ මොකද අපි ගොඩක් වෙලාට අපිට එහෙම අවස්ථා එනවා නේ. පැහැදිලිවම. ගොඩක් ෆ්‍රී Wi-Fi දෙන තැන් වල අපිට එහෙම අවස්ථා. හැබැයි මෙහෙම දැන් මගේ උත්තරේට බැක් කරන්නත් එපා මම. කෙනෙක් කියන්න පුළුවන් මේ මිනිස්සු මාර කතාවනේ කියන ෆ්‍රී Wi-Fi එකක් දී ගන්න විදියක් නැහැ නේ කියලා. ප්‍රශ්නේ මේකනේ මැඩම් දැන් ඔයාට නිකන් ෆ්‍රී අයිස්ක්‍රීම් එකක් දෙද්දි පාරයින් ඉන්න මිනිහෙක් ඔයා ඒක අරන් කනවා. හැබැයි ඕකේ සංයුතිය ගැන වදන්නවද? ඔව් සංයුතිය ගැන දන්නේත් නැහැ සායකට වග කියන්නේත් නැහැ දුන්න කෙනා. දන්සලක්නේ. දන්සලෙන් කාලා බඩේ අමාරුව හැදුණා කියලා මිනිස්සු කියන්නේ නැහැ මේ හපොයි අනේ හපොයි කියලා. මේක හරි අමුතු කන්සෙප්ට් එකක් මම මේ කියන්නේ. දන්සලකින් කාලා බඩේ අමාරුව හැදුනට කර්ස් කරන්නේ නැහනේ. ඕකට හෙන ගහන්න. එහෙම කියන්නේ කමක් නැහැ. බඩේ අමාරුව හැදෙන්න හරි කන්න දුන්නනේ. බඩේ අමාරුව හැදුනේ මගේ පාපය. මගේ කර්මය. දෙයියෝ කෑම දීලා තියෙනවා. කර්මය නිසා බඩේ අමාරුව හැදෙනවා. හැබැයි ඔයා ඔය ටිකම කඩේකින් කෑවොත් මොකද වෙන්නේ? මුදලාලිගේ හත්මුතු පරම්පරාවම ඉවරයි. බුද්ධික අපි යමු වර්තමාන තත්ත්වයට ලංකාවේ වගකිවයුතු ආයතනයකින් වෙච්ච මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ දවස්වල ගොඩාක් මාධ්‍යවල කතා කරනවා. විශේෂයෙන්ම ඇමරිකන් ඩොලර් මිලියන් 2.5ක ට්‍රාන්සැක්ෂන් එකක් ගැන. ඒකෙදී රජය ගොඩක් කියන්නේ අතරම මේක හැකර් කෙනෙක් කරපු දෙයක් කියලා තමයි කියන්නේ. ඔයාගේ අදහස මොකද්ද? මං අහන්නේ මේකේ බේසික් එක. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා මං ඉස්සලාම පළවෙනි ප්‍රශ්නේ විදියට අහන්නේ. ඊට පස්සේ මං අහනවා මොකද මටත් තියෙන අතර ප්‍රශ්න මේ ගැන ඇත්තටම වෙන්න පුළුවන්ද කියලා කියන මගේ දැනුම හැටියට. ඔව්. ඔයාගේ හැටියට මට කියන්න ඇත්තටම මෙහෙම ප්‍රශ්නෙට උත්තරේ වෙන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් කියලා කියන එකේ තේරුම වෙලා තියෙන දේ ඒකමද කියන්න මන් දන්නේ නැහැ. මොකද වෙන්න පුළුවන් කියන මං උත්තරේ දුන්නට පස්සේ අර එක සෙට් එකක් හිත හදා ගන්නවා හරි වෙලා තින්නේ ඒක තමයි කියලා. සාධාරණීකරණය කරන්න හදනවා. මට එහෙම උත්තර දෙන්න බෑ. ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා කියන සරල භාෂාවෙන් කියන්නම් කොළ කම්පියුටරයට ගියා. ඔය අතේ තියෙන කොලේ කම්පියුටරයට ගියා. කම්පියුටර් ටික ඔක්කොම සම්බන්ධ වුණා. ඒකට 5G network fiber කාලෙත් එක්ක ඒව සිද්ධ වුණා. අපි හොරා කියන එක අරගෙන කතා කරොත් හොරෙක්ට ওই සල්ලි ටික බැංකුවෙන් අරන් යනවා. අපි එහෙම හිතමුකෝ. එතකොට ඒකට අදාළ රෙගියුලේටරි සයිඩ් එකක් ඉන්නවනේ. ඒ වගේ ඉන්වෙස්ටිගේෂන් කරන කට්ටිය ඉන්වෙස්ටිගේෂන් ටික කරන්න ඕන. ෆොරන්සික් ඩිජිටල් ෆොරන්සික් කියලා එකක් තියෙනවා. හැම එකම ඩිජිටලයිස් වෙන ලෝකේ, හැම එකම පද්ධතිකරණය වෙන ලෝකේ, හැම එකම ජාලකරණය වෙන ලෝකේ, හැම එකක්ම සම්බන්ධ වෙන ලෝකේ හොරකමත් ඒ විදිහටම වෙලා. අපේ ලංකාවේ මම අහන්නේ තාරුණ්‍යයට බැරි, තරුණ ළමයින්ට බැරිද? ඇත්තටම ඒකේ පොසිටිව් පැත්ත අරගෙන වැඩ කරන්න. පැහැදිලිවම පුළුවන්. ඇත්තටම මම හිතනවා මේ කතාවේ වැදගත්ම කෑල්ල ඒකයි කියලා. දැන් අපි ඔක්කොම පෝස්ට්මෝටම් නේ තිබ්බේ. මේ මොනවද උනේ, මොනවද කරේ, මොනවද හැකින් කියන එක. දැන් ඒ පිළිබඳ තරුණ කොටස දැන් ඒක ප්‍රවේශ වෙලා තියෙන්නේ. ලංකාව ඇතුළත ගත්තොතින් මේ රට ඇතුළත ගත්තොතින්
ඊළඟට අපි කතා කරන වැදගත්ම දේ IT ප්‍රොඩක්ෂන් එක පැත්තෙන් අරගත්තොත් ගොඩක් දැන් කට්ටිය ඒ පැත්තට පෙරඹිලා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඊළඟ අධීරවල හදාරනවා. හැබැයි ගොඩක් අය ලංකාවේ ඉන්න එකක් නැහැ. හරි. හොඳයි. ඒක හදාරන්න. මොකද පිටරට ඉල්ලුමක් තියෙන. මොකද ලෝකයේ අපි අරගෙන බැලුවොත් එහෙම ලෝකේ ලොකුම අපිට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකකට ගිහිල්ලා දැන් මම මේ කියන දේවල් ඕන කෙනෙක්ට හොයන්න පුළුවන්. මම මෙතන මේ කියන දේ තියෙනවානේ මම මෙතන ඇවිල්ලා බොරු ගොඩක් කියලා ගියොත් ඉලොත් තමයි ඕන කෙනෙක්ට මේක ඉක්මනටම කරන්න විදිය කියන්න. සිංහලෙන් කරන්න අමාරුයි ටිකක්. අපේ වීඩියෝ ක්ලිප් එක අරගෙන ඒක ට්‍රාන්ස්ක්‍රයිබ් කරනවා වීඩියෝ ටු වොයිස් එක ටෙක්ස්ට් වලට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. ටෙක්ස්ට් වලට ට්‍රාන්ස්ෆර් කරලා ඇනලයිස් කරලා දානවා. මේ කියන්නේ ඇත්තද කියලා. ඇත්ත නම් සෝසස් ටික දෙන්න. බොරු නම් ඉතින් බොරුනේ. එච්චර තාක්ෂණය වේගවත්. මම මේ කියන එක පෝස්ට් කරලා එයාට හොයන්න පුළුවන් මේ දේවල් මේ දත්ත හරියද කියලා. මේ දත්ත සම්බන්ධ වෙනවද කියලා. එච්චර අපේ තරුණ පරම්පරාව දියුණුයි. අධික හරි වේගවත් ඒගොල්ලෝ. ඊළඟ ගැටලුව තමයි අපි තරුණ පරම්පරාවත් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නැහැ. ඇයි අපි තාක්ෂණය ගැන නොදැන ආච්චි කියනවා ඉඳගෙන පොතේ ගහගෙන වරෙන් මේ රුපියල් 50000 දැම්මයි කියලා. පුතා කියනවා නෑ ඩිජිටල්. තරුණ පරම්පරාවට තියෙනවා ඉඩක්. හැබැයි ඒගොල්ලන්ට ගයිඩන්ස් නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්නට උත්තරේ දීලා යන්න ඕනේ වටේ ගියාට හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන අනාගතයක්. නමුත් ඒ අනාගතයේ තේරුම ඒක ඉගෙනගෙන නිකන් ලංකාවෙන් ගිහිල්ලා හෝ ලංකාවෙ ඉඳගෙන හෝ මොකක්ද ඒගොල්ලෝ ඉගෙන කරන්නේ කියලා බහුතරය ලංකාවෙන් පිට වෙනවා. මොකද ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයට ඒ වටිනාකම දෙන්නේ. මේ වටිනාකම දෙන්නේ නැහැ නිසා ඒකට අවශ්‍ය කරන ආයතන නැහෙනි. දැන් මීට අවුරුද්ද මාස ගානකට උඩදී ගෙන එකපාරටම ඔන්ලයින් එකට ටැක්ස් එකක් ගෙවුවා. ඔන්ලයින් කරනවට ටැක්ස් ගෙවුවා. ඉතින් මුළු ලෝකෙම යන්නේ AI මාකට් එක IoT මාකට් එක ගැන අපි කතා කරනවා. AI IoT මාකට් එක artificial intelligence internet of things. ලංකාවේ වවනවා යුරෝප් වලට යවන එළවලු පළතුරු එක්ස්පෝර්ට් මාකට් එකට. ඒකේ සොයිල් ලෙවල් එක චෙක් කරන්නේ සුද්දෝ ඇවිල්ලා චෙක් කරනවා පොළොවට මීටර ගහලා. දැන් ඔයා මගෙන් අහයි ඕකට කොහොමද AI IoT සම්බන්ධ වෙන්නේ කියලා. සම්බන්ධ කරන්න පුළුවන් විනාඩියට. NPK කියන තුන බලා ගන්න ගොවියෙක්ට ගොවියා ගිහිල්ලා ඒ අදාළ ඒ තැනින් කරගන්න ගියාම මං හිතන්නේ මම චෙක් කරපු විදියට හොඳේ. දවස් 3ක් යනම උත්තරේ දෙන්න. පිටරට තියෙන උපකරණ හදලා මිනිස්සු NPK තුනම බලනවා. බලලා මෙහෙම කරද්දි කියනවා මොනවද වවන්නේ කියලා. ගොවියම ගෙදර රන් ගිහලා බලා ගන්නවා. මේ ඔක්කොම ටික කතා කරේ මේව ඔක්කොම කනෙක්ටඩ්. ඔබතුමාම කිව්ව හැකින් කියන එක අපිට වෘත්තිමයක් විදිහට කරන මිනිස්සු ඉන්නවා. ලෝකේ ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා ඇති. එතකොට ඒ වගේ දෙයක් ඉගෙන ගන්න. දරුවෙට ඔබතුමා දෙන ඇඩ්වයිස් එක මොකද්ද? මෙහෙමයි. මොකද්ද පාත් එක? පැහැදිලි. මුලින්ම ඒ දරුවට කියන්න තියෙන්නේ මේ ඒ විෂය ඉගෙන ගන්න ඕන තරම් ආයතන තියෙනවා. ඒ විෂය ගැන දන්න අයත් ඉන්නවා. හරි. හැබැයි මම ඒ දරුවට ප්‍රධාන දෙයක් කියන්න කැමතියි. ඔයා ඉනිමකට නගින්නේ මැදින්. එහෙමනේ වෙන්නේ. ජෙනරේෂන් ටු ජෙනරේෂන් යද්දී සමහර ස්කිල්ස් අයින් වෙනවනේ. එතකොට එයා ගන්න ටූල් එක අතට මාර භයානක ටූල් එකක්. ඒක ඉගෙන ගන්න වෘත්ති එකක් වශයෙන් කරන්න කැමති කට්ටිය ඒකේ තියෙන හොඳ නරක ඉගෙන ගන්න මුලින්. හරි ගුරෙක්ගෙන් ඉගෙන ගන්න ඕන කියන එක මම කියන්න ඕන.